අද අපි කතා කරමු ඔටිසම් දරුවෙකුගේ මූලික ලක්ෂණ ගැන. මොකද ගොඩාක් වෙලාවට අපේ දෙමාපියන්ට ගොඩාක් තියෙන ගැටලුවක් තමයි ඔටිසම් දරුවෙක් මූලික අවධියේදී අඳුනාගන්නේ කොහොමද කියන එක. ඉතින් මම ගොඩාක් වෙලාවට කැමති දෙමාපියෝ දැනුවත් කරන්න, දෙමාපියෝ වගේම දරුවත් එක්ක ඉන්න වැඩිහිටියෝ දැනුවත් කරන්න තමයි අද මූලිකව මම හිතාගත්තේ. හේතුව අපි ඔටිසම් බවෙක් ගැන බැලුවොත් පෙනුමෙන් ලස්සන දරුවෝ, මම හිතන විදිහට සාමාන්‍ය දරුවන්ටත් වැඩිය ලස්සන ෆීචර්ස් තියෙන දරුවෝ කොටසක්. අපි ගොඩාක් දුරට බැලුවොත් ගෑනු දරුවන්ට වැඩිය පිරිමි දරුවන් තමයි ඔටිසම් කියන ගැටලුකාරී තත්ත්වයට ලක් වෙන්නේ බොහෝ දුරට. මූලිකව බැලුවොත් ඔටිසම් දරුවෙක්ගේ මූලිකම ලක්ෂණයක් තමයි අපි කොච්චර නමට කතා කරලා රෙස්පොන්ස් කරන්නේ නැහැ මේ දරුවා. මේ දරුවා අපිට අඳුර ගන්න පුළුවන් මූලිකම වයස තමයි අවුරුදු 1මාරත් 2ත් අතර කාලය. ඒ කියන්නේ බහ තෝරන කාලය. මොකද ගොඩක් වෙලාවට ගොඩාක් දරුවෝ ඉන්නවා පුංචිම කාලේ අවුරුදු 1මාර වෙනකොට කතා කරපු දරුවෝ. අම්මා, අයියා, නානා, අන්නා ඔහොම කතා කරපු දරුවෝ එක සැරේම අවුරුදු 1මාරෙන් පස්සේ යාළගේ කතාව නැවතිලා යනවා. ඒ කියන්නේ සඩන්ලි යාගේ කතාව ස්ටොප් කරනවා. යා ඊට පස්සේ යාගේ ඕන් ලැන්ග්වේජ් එකක් යූස් කරන්න ගන්නවා. ගොඩක් වෙලාවට ඒ ලැන්ග්වේජ් එක අපිට තේරුම් ගන්න අමාරුයි. ඒ දරුවා කතා කරන්නේ උදාහරණයක් විදිහට බාබා වගේ. ඒ වගේ එයාගේම ලැන්ග්වේජ් එකක් එයා හුරු කරගෙන තියෙනවා. එයාගේ අදහස් කතා කරා. නමුත් ඒ කතා කරන්නේ අපිට නෙමෙයි, දරුවත් එක්කම තමයි ඒ සතුට යෙදෙන්නේ. එතකොට අපි ගොඩක් වෙලාවට දෙමාපියන්ට කියන්නේ මූලිකවම අවුරුදු 1මාර 2 වෙනකොට බලන්න දරුවගේ නමට රෙස්පොන්ස් කරන එක. ඒ කියන්නේ නමට රෙස්පොන්ස් කරනවා කිව්වම අයි කන්ටැක්ට් එක. ඒ කියන්නේ දරුවා අපේ ඇස් දිස බලනවාද කියන එක. හැදියා. ගොඩක් වෙලාවට දරුවා අපිව ප්‍රතික්ෂේප කරනවා කියලා දෙමාපියෝ හිතන්න පුළුවන්. අපේ සමහර දෙමාපියෝ වැඩි හිටිය ඉන්නවා දරුවෝ එහෙම බලන්නේ නැතුව නම් දරුවට කන ඇහෙන්නේ නැද්ද? ඒව නැත්නම් දරුවගේ ඇස්වල ප්‍රශ්නයක්ද කියලා මේ දරුවා අරගෙන වෛද්‍යවරුන්ට යොමු වෙනවා. නමුත් අපේ ඔටිසම් දරුවන්ගේ අපි ගත්තොත් මොන අන්දමේ මෙඩිකල් හිස්ටරි එකක් ගත්තා නෝමල් ස්ටඩි. ඒ කියන්නේ දරුවට ඒවයි කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා තමයි සටහන් වෙන්නේ. ගොඩක් වෙලාවට මේ දරුවන්ට ඒ ලක්ෂණ වලින්ම අපි අඳුරගත්තොත් ඒ දරුවොත් එක්ක අපි එකතු වෙන්න ඕන විදිහක් තියෙනවා. ඒව මම පස්සුව කියලා දෙන්නම් කොහොමද මේ දරුවා අපේ අවධානයට අපි යොමු කරගන්නේ කියලා. එතකොට අයි කන්ටැක්ට් කිව්වහම ළමයා නමට රෙස්පොන්ස් කරන්නේ නැහැ කිව්වට, නමුත් මේ දරුවා සමහර වෙලාවට බ්ලෙන්ඩර් එකක් ගහනකොට, ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අධික සත්‍යයක් එනකොට මේ දරුවා ගොඩක් වෙලාවට කන් දෙක මෙහෙම වහගන්න පුළුවන්. අධික බයක්. ඒ කියන්නේ යා සද්දවලට අධික බයක් දක්වනවා. එහෙම නැත්නම් එයා මුල්ලකට ගිහලා හැංගෙනවා. එහෙම නැත්නම් එයා ගොඩාක් හයියෙන් කෑ ගහනවා. ඒ වගේ දේවල් තුලින් දෙමාපියෝ මහත් අපහසුතාවයකට පත් වෙනවා. දරුවා මොකද්ද කියන්නේ? ඇයි දරුවා මෙහෙම හැසිරෙන්නේ කියන එක. ඒකට අවුරුදු 1මාරේදී අපිට දරුවගේ අයි කන්ටැක්ට් එක නැත්නම් නමට රෙස්පොන්ස් කරන්නේ නැත්නම් ඒ වගේම තමයි මේ දරුවෝ ගොඩාක් වෙලාවට කැමති සමාජශීලීත්වය. ඒ කියන්නේ සමවයස් දරුවොත් එක්ක එකතු වෙන්න කැමති නැහැ. ගොඩාක් වෙලාවට කැමති තනියම මුල්ලකට වෙලා එයාගේ ඕන් වර්ල්ඩ් එකේ එයාගේම ලෝකයකට වෙලා යාට ඉන්න තියෙනවා නම් එයා ඒ ලෝකෙන් ගලවන්නයි අපිට අමාරු. අම්මා තාත්තා ඉන්නවද, අයියා අක්කා ඉන්නවද, වැඩිහිටියෝ ඉන්නවද කියන එක ඒ දරුවට අවබෝධයක් නැහැ. මොකද එයා ඒ ලෝකෙට යන්න අපි මොකද කරන්නේ? දරුවට බාධා කරන්නේ නැතුව අපි ඒ ලෝකේ දරුවගේ ගොඩ නගලා තියෙනවා. අපි උදාහරණයක් විදිහට මේ දරුවට අපි මුලදිත් අපි කිව්වා වාහනයක් අපි දුන්නොත් මේ දරුවා ගොඩාක් වෙලාවට අනිත් සාමාන්‍ය දරුවෙක් වාහනයක් එක්ක සෙල්ලම් කරන විදිහට නෙමෙයි මේ දරුවා වාහනයක් එක්ක සෙල්ලම් කරන්නේ. අපි මොකක් හරි වාහනයක් දුන්නොත් ඒ දරුවා ගොඩාක් වෙලාවට ඒක අනිත් පැත්තට හරවලා ඒක තියෙන රෝදයකට තමයි ලොකු ඇටෙන්ෂන් එකක් දෙන්නේ. ඒ රෝදේ කරකවල එයා ඒ තුලින් ලබන සතුටක් තියෙනවා. එයා තනියම තේරුමක් නැතුව hina වෙනවා, තේරුමක් නැතුව අඬනවා. මේ වගේ ලක්ෂණ දැක්කහම දෙමාපියන්ට හිතෙන්න ඕනේ මගේ දරුවා සාමාන්‍ය දරුවෙකුට වැඩිය අසාමාන්‍ය හැසිරීම් රටාවකින් යුක්ත වෙලා තියෙන දේ ගැන අවධානයක් යොමු කරන්න. ගොඩක් වෙලාවට අපි අපේ දෙමාපියන්ට කියන දෙයක් තමයි දරුවත් එක්ක ගොඩක් මූ වෙන්න කියන එක. මොකද පුංචිම වයසේදී අවුරුදු 1මාරත් 2ත් 3ත් අතර වයස තමයි මේ දරුවෙක් චැලෙන්ජ් කරන්න සුදුසුම අවධිය කියලා ඔසිල්මෝ අපේ එක්ස්පීරියන්ස් අනුව අපි තීරණය කරලා තියෙනවා. මොකද වයස වැඩි වෙන දරුවගේ මොළේ වර්ධනය සම්පූර්ණ වෙනකොට අපිට ඒ දරුවා ආයේ මේ පැත්තට සකස් කිරීමේදී වැඩි කාලයක් වැඩි ශ්‍රමයක් දරුවා වෙනුවෙන් ගත කරන්න වෙනවා. උදාහරණයක් විදිහට අපිට ඉරට්ටක් මෝරන්න ඉස්සෙල්ලා අපිට රටාවක් හදන්න පුළුවන්. නමුත් මේරුවට පස්සේ අපිට රටා හැදීම හරිම අපහසුයි. ඒක සරල උදාහරණයක් විදිහට මම දෙමාපියන්ට කියන්නේ හැමතිස්සෙම දරුවගේ සාමාන්‍ය දරුවෙකුට වැඩිය අසාමාන්‍ය හැසිරීමක් තියෙනවා නම් අම්මා තාත්තා විදිහට වැඩිහිටියෝ විදිහට තමන්ගේ දරුවගේ ප්‍රශ්න පිළිගන්න ඉස්සෙල්ලම මූලිකව කරුණු ඒ පිළිගැනීමට අකමැති දෙමාපියෝ ගොඩාක් ඉන්නවා. අපි අතර දරුවට ඔටිසම් කියන ප්‍රශ්නේ කියපු ගමන්ම හංගගෙන දරුවට නෑ ප්‍රශ්නයක් නෑ මගේ දරුවා හරියයි කාලයත් එක්ක හරියයි කියලා හංගගෙන ඉන්න කොටසක් අවුරුදු 5 පැන්නට පස්සේ ඒ
කියන්නේ මොන්ඩිසෝරියකට ගෙනිච්චාම දරුවා තියාගන්න බෑ. මොන්ඩිසෝරියෙන් ප්‍රතික්ෂේප කරනවා, පාසලට ගෙනිච්චාම පාසලෙන් ප්‍රතික්ෂේප කරනවා. අන්න එතනින් පස්සේ දෙමාපියෝ දුවන්න ගන්නවා මගේ දරුවට කොහෙද පිළිසරණක් තියෙන්නේ කියලා. ඉතින් අපි හැමතිස්සෙම කියන්නේ ඔටිසම් දරුවෙකුගේ මූලික ලක්ෂණ ටික අපි කියලා දුන්නට පස්සේ ඒකට හොඳ අවබෝධයක් දුන්නොත් දෙමාපියන්ට නිවසේදීම පුළුවන් සමහර දරුවන් ඒ කියන්නේ ඔටිසම් කියන ගැටලුකාරී තත්ත්වයට යොමු කරන්නේ නැතුව අපිට මේ දරුවා ගලව ගන්න පුළුවන්. මෙතන ගොඩාක් දුරට අපි කතා කරන්න කැමති දෙමාපියෝ මානසිකව වැටෙන්න එපා ඔටිසම් කියන වචනේ අහපු ගමන්. අපි රෝග ලක්ෂණ තව ඉස්සරහට කියන රෝගල ඇත්තට මේක රෝගයක් නෙමෙයි ගැටලුකාරී තත්ත්වයක්. ඒතකොට මේ ලක්ෂණ අපි ඉස්සරහට කතා කරනකොට සමහර දෙමාපියෝ බය වෙනවා එක සැරේම අවුරුදු මට කතා කරලා තියෙනවා මාස 8 දෙමාපියෝ දරුවට මාස 8යි දරුවා මන් දිහා බලන්නේ නැහැ කියලා. නමුත් ඒ වයසේදී අපිට තීරණයක් ගන්න බෑ දරුවා ඔටිසම් කියන එක. මොකද දරුවා ඒ ඉන්න අවධියත් එක්ක නවජ අවධියත් එක්ක අපි යන්න ඕන දරුවගේ ඒ දරුවා දිනෙන් දින ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන අවධිය පැත්තට අපි යන්න ඕනේ. ඉතින් පෞල් සෞඛ්‍ය සේවිකාව හසුරවන පොතක් තියෙනවා. ඒ පොතත් එක්කත් බැලුවාම දෙමාපිය හැටියට තේරුම් ගන්න පුළුවන් දරුවගේ වර්ධකර එක කොහොමද ඩෙවලොප් වෙන්නේ කියන එක. ඉතින් මෙතනදී අපි දැන් මුලින්ම කිව්වා වගේ නමට රෙස්පොන්ස් කරන්නේ නැති එක, ඒ වගේම ඇහැට ඇහැ බලන්නේ නැති එක, තේරුමක් නැතුව තනියම මුල්ලකට වෙලා ඉන්න එක, සමවයස් දරුවාවත් මෙයාට එයාලත් එක්ක සෙල්ලම් කරන්න ඕනේ කියන හැඟීමක් නැහැ. ගොඩාක් වෙලාවට එයා ඒ ළමයි දිහා ඇසුරු සැනයකින් බලනවා. බැලුවට එයා එයාලත් එක්ක මේ ඇවිල්ලා ඉන්නේ කවුද කියලාවත් අවබෝධයක් ගන්න කැමති නැහැ. දෙමාපියෝ සමහර වෙලාවට ඒ දරුවා අපි හිතමු මොනවා හරි බෝලයක් එක්ක හරි එයා තනියම ටොයි එකක් එක්ක සෙල්ලම් කරනකොට එයා ඒ අතේ තියාගෙන ඉන්න පුංචි ලිඩ් එකක් හරි ඒ මූඩියක් හරි අතට ගත්තොත් දරුවා හැසිරෙන්නේ කලහකාරී විදියට. ඔළුව ගහ ගන්න පුළුවන්, එතන ඉන්න අයගේ කොණ්ඩෙන් අදින්න පුළුවන්, එයා යාව හපා ගන්න පුළුවන්. ඔන්න ඔතන තමයි අපි ගොඩාක් වෙලාවට දෙමාපියන්ට කියන්නේ ගොඩාක් අවධානය යොමු කරන්න ඕන දරුවටම හානි කරගන්න අවස්ථාව එනකන් ඉන්න එපා කියන එක. මොකද ගොඩාක් දරුවෝ ඉන්නවා එයාලව හපා ගන්නවා. ඒ කියන්නේ කේන්ති ගියාම දරුවා හපා ගන්නවා. ඒ වගේම ඔළුව ගහ ගන්නවා. මොකද එයාට යාගේ කේන්තිය පාලනය කරගන්න බෑ. දෙමාපියෝ සමහරවිට ඒ දරුවා වඩා ගත්තත් දෙමාපියන්ගේ උරහිස් පවා මට ඇවිල්ලා තියෙන සමහර දෙමාපියෝ කියන උරහිස් වල කෑලි නෑ මැඩම්. කොහොමද අපි ඒ දරුවා වඩාගෙන යන්නේ? අපිට එයා වඩා ගන්න බෑ. සමහර දෙමාපියෝ කියන වඩා ගත්තාම අපිට දරුවා සාමාන්‍ය දරුවෙක් වගේ වඩා ගන්න බෑ. ඉස්සරහා පැත්ත අපේ මූණ පේන්නේ නැති විදිහට අපි වඩා ගන්න. ඒ වඩා ගත්තත් දරුවා ඔළුවෙන් ගහන පාරවල් වලින් තුවාල වෙච්ච දෙමාපියෝ අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක හරි සංවේදීකාරී කතන්දරයක් ඔටිසම් කියන්නේ. නමුත් චැලෙන්ජ් කරන්න පුළුවන් විෂයක් කියන එක ඔසිල්මෝ අපි හැමතිස්සෙම කියනවා. මේක අභියෝගයක්. මේක චැලෙන්ජ් කරන්න පුළුවන්. ඉතින් මම හැමතිස්සෙම මේ ළමයාගේ ලක්ෂණ අම්මලට තාත්තලට වැඩිහිටියන්ට කියන්නේ මූලිකව මම කියන එකම දේ තමයි ඔටිසම් කියන වචනේ අහපු පමණින් බය වෙන්න එපා. මේක අභියෝගයට ලක් කරන්න පුළුවන්. මෙතෙන්ද අපිට ඕනේ ඉවසීම කියන කන්න තමයි වැඩි විශේෂම ඕනේ වෙන්නේ. ගොඩක් වෙලාවට වැඩිහිටිය අය අපේ ගෙවල් වල ඉන්නවා නම් කියනවා ඕක වයසත් එක්ක හරියාවි. අපේ දරුවොත් පොඩි කාලේ ඔහොම තමයි අපේ පුතා හිටියේ, අපේ අම්මා හිටියේ මෙහෙමයි. එතකොට වයස යන දරුවා ඔය ෆීචර්ස් වලින් ගැලවෙයි කතා කරයි. ඉතින් ওই වගේ ගොඩක් දේවල් වලින් මනස හදාගන්න දෙමාපියෝ කොටසකුත් අපි අතට එනවා අවුරුදු 5ක් පැන්නට පස්සේ. ඉතින් මම හැමතිස්සෙම කියන්නේ දරුවට යමක් කළ යුතු නම් ඒ වයසේදී ඒක කළා කියලා ඒකෙන් දරුවට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔටිසම් වලට මම කියන එකම දේ තමයි මේකට කිසිම බෙහෙතක් පාවිච්චි කරන්න එපා. මේකට කිසිම බෙහෙතක් නැහැ. දරුවා තුලින්ම දරුවගේ ක්‍රියාකාරකම් තුලින්ම දරුවා නිවැරදි කිරීම තමයි අපි මහන්සි වෙලා අපි කරන්න ඕන එකම දේ. ඊළඟට අපි බැලුවොත් දරුවා ටිප්ටෝ වෝකින්. ඒ කියන්නේ මේ දරුවා ඇවිදින්න ගන්නකොට ගොඩක් වෙලාවට ඇඟිලි තුඩු වලින් තමයි ඇවිදින්නේ. එයා ඇඟිලි තුඩු තිය ඇවිදිනකොට දෙමාපියෝ හිතනවා එයාට වතුර පෑගෙන නිසා එයාට අප්පිරියාවක් ඇති, කුස්සියට යනකොට අප්පිරියාවක් ඇති, බාත්රූම් එකට යනකොට අප්පිරියාවක් ඇති. නෑ, ඒක ගොඩාක් වෙලාවට ඒ දරුවා ඔටිසම් කියන ඒ ලෝකයේ තුල ලබන සතුටක්. ඉතින් මෙතනදී දරුවා ඇඟිලි තුඩු වලින් ඇවිදිනකොට අපි ඒ ක්‍රියාකාරකමට අනුබල දෙන්න නැතුව දරුවගේ අදහස් වෙනස් කිරීමට අපි පෙළඹවන්න ඕනේ. ඉතින් අපි දැනුවත් ගොඩක් දෙමාපියෝ ඉන්නවා ඒවට සපත්තු හදලා දාලා හරි ගිහිල්ලා තිබුණේ නෑ. ඒතකොට ඒ දරුවෝ වැලිවල ඇවිද්දලා හරි ගිහිල්ලා තිබුණේ නෑ. ඉතින් මේ හැම දෙයක් තුලින්ම දරුවා හදාගන්න මහන්සි වෙන දෙමාපියෝ කොටසකුත් අප අතර ඉන්නවා. ගොඩාක් ඒ කැපවීම කරන දෙමාපියන්ට දරුවා ඔටිසම් වලින් ගලවගත්තු දෙමාපියෝත් අපි අතර ඉන්නවා. ඊළඟ කාරණේ අපි බැලුවොත් මේ දරුවෝ ගොඩක් වෙලාවට නම්බර්ස් වලට ඇඩික්ටඩ් දරුවෝත් ඉන්නවා. ඒ කියන්නේ ඔරලෝසුවක වෙලාවක් දැක්කොත් එතකොට පොතක් අපි දුන්නොත් ඒ දරුවා බලන්නේ පොතේ තියෙන අංක දිහා විතරයි. හරි සියුම් අංක දිහා. ඒ දරුවා ඒ පොතේ තියෙන අංක දිහා බලලා සතුට වෙනවා. ඒ පොතේ පින්තූර දිහා බලලා සතුට වෙන දරුවෝ ඉන්නවා. එතකොට ඒ කලර් එක දිහා බලලා ඒකේ තියෙන පාට වර්ණ දිහා බලලා සතුට වෙන දරුවෝ ඉන්නවා. සමහර දරුවෝ ඉන්නවා රැට නිදා ගන්නකොට පවා ඒ දරුවට යමක් අතට ඕන දරුවෝ ඉන්නවා. ඒ දේ අපි ගන්න බෑ. අපි ඒ දේ ගත්තොත් දරුවා ගොඩාක් වෙලාවට කේන්ති යන්න පුළුවන්. දරුවා නිින්ද කැඩිලා කියලා එයා ඉලි වෙනකම්ම නැගිටලා ඉන්න පුළුවන්. ඒ වගේ අමුතු හැසිරීම් රටාවක් මේ දරුවෝ දක්වන වෙලාවල් තියෙනවා.
මෙතනදි මම ගොඩක් වෙලාවට දෙමාපියන්ට කියන්න පුළුවන් සමහර දෙමාපියෝ අහනවා ඇයි ඔටිසම් දරුවෙක් අපිට ලැබුණේ? ඇයි ඔටිසම් වෙන්න හේතුව කියන එක. මෙතනදි මම කියන්න කැමතියි ඔටිසම් වෙන්න හේතුව ලෝකේ දියුණු රටවල්, ලෝකේ අනිත් රටවල් හැම රටක්ම ලෝකේ හොයනවා ඇයි ඔටිසම් වෙන්න හේතුව කියන එක. මම මෙතනදි කියන්න කැමති අපි අවුරුදු 20ක 25ක එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි දරුවෝ නේවාසිකව අපි ප්‍රතිකාර කරන ඒ කියන්නේ නේවාසිකව අපි ඒ දරුවන්ට ඒ ක්‍රියාකාරකම් පුහුණු කිරීම තුළින් අපි දකින එකම දේ තමයි මේක දරුවා තුලින්ම දරුවා උපතේදීම යම්කිසි ඔටිසම් ක්‍රියාකාරීත්වයක් එක්ක තමයි මේ ලෝකෙට ඉපදෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? ඒ දරුවා ඒ தත්ත්වය වැඩි කරන්නේ නිවසේ ඉන්න අපිම තමයි.